හෙලෝ යාළුවනේ. ඉතින් ඔයාලා අදත් මේ එකතු වෙලා ඉන්නේ විබුවා vlogs channel එකත් එක්ක. ඉතින් අද මම කරන්න හදන්නේ වෙනස් විදිහේ රොකට් පහක් හදලා ඒ රොකට් එකෙන් වැඩිම දුර යන රොකට් එක හොයන්න. ඉතින් අපි ටක් ගාලා ගේ ඇතුළට ගිහිල්ලා රොකට් පහ හදාගමු. මම රොකට් ටික ඔක්කොම හදාගෙන ආවා. ඉතින් අපි දැන් මේ ටික එකින් එක යවලා බලමු. ඉතින් මම ඉස්සල්ලාම මෙන්න මේ රොකට් එක යවන්නම්. ඉතින් මම අතෙන් ගිහිල්ලා මේ රොකට් එක යවන්නම්. හරි යාළුවනේ රොකට් එකත් ඇව්වා. ඒක නම් වැඩි දුර ගියේ නෑ. දෙවෙනියට මම මේ රොකට් එක යවන්නම්. ඉතින් යාළුවනේ මේ රොකට් එකත් ගියේ නෑ. ඒකත් නිකන් පාවුනා වගේ. ඉතින් මම දැන් යවන්නම් මේ රොකට් එක. හරි ඉතින් යාළුවනේ ඒ රොකට් එක නම් කලින් යුවට වඩා දුර ගියා. ඉතින් මම ඊළඟට යවන්නම් මෙන්න මේ රොකට් එක. ඒකත් යම් තාක් දුරකට ගියා යාළුවනේ. ඉතින් දැන් මම මගේ අවසාන රොකට් එක වෙන මෙන්න මේ රොකට් එක යවන්නම්. හරි ඉතින් යාළුවනේ අපි දැන් යමු මොන රොකට් එකද දිනුවේ මොන රොකට් එකද පෙරදුනේ කියලා බලන්න. හරි ඉතින් යාළුවනේ මේ යවලා තියෙන රොකට් වලින් ගොඩක්ම දුර අඩුවෙන් ගිහිල්ලා තියෙන්නේ මෙන්න මේ රොකට් එක. මේක තමයි අපේ අද චැලෙන්ජ් එකේ පරාද වෙච්ච රොකට් එක. ඉතින් මම මේ රොකට් එක පැත්තකින් තියාගන්නම්. දෙවැනියට ගොඩක්ම දුර ගිහිල්ලා තියෙන යාළුවනේ මෙන්න මේ රොකට් එක. මෙන්න මේක. ඉතින් මමත් මේකත් පැත්තකින් තියාගන්නම්. තුන්වෙනියට ගොඩක්ම දුර ගිහිල්ලා තියෙන යාළුවනේ මෙන්න මේ රොකට් එක. ඉතින් අපේ අද චැලෙන්ජ් එකේ තුන්වෙනි ස්ථානය ලබා ගත්තේ මෙන්න මේ රොකට් එක තමයි. ඉතින් මම මේකත් පැත්තකින් තියාගන්නම්. ඊට පස්සේ යාළුවනේ දෙවෙනි ස්ථානයයි පළවෙනි ස්ථානයයි ටිකක් ළඟ වගේ ගිහින් තියෙනවා. ඒකෙනුත් අපි හොඳට බලපුවම දෙවෙනි ස්ථානය අරගෙන තියෙන්නේ මෙන්න මේ රොකට් එක. ඉතින් මම මේ රොකට් එකත් පැත්තකින් තියාගන්නම්. ඊට පස්සේ මෙන්න මේ රොකට් එක තමයි අපේ අද චැලෙන්ජ් එක වින් කරේ. ඉතින් මේ රොකට් එක තමයි අපේ පළවෙනි ස්ථානය ලබා ගත්තේ. හරි ඉතින් යාළුවනේ මම අදට ඔයාලගෙන් සමුගන්නයි හදන්නේ.
ඉතින් ඔයාලට තවත් මේ වගේ වීඩියෝ ඕන නම් මාව subscribe කරන්න, like කරන්න, comment කරන්න. එහෙනම් හැමෝටම goodbye.